වසර 4500කට පමණ ඉහතදී කුඩා රාවණ කුමරු ස්වස්තිකයේ අසල කන්දකදී භාවනායෝගීව තපසෙහි යෙදෙනවා. නමුත් ඔහුට එයින් කිසිවක් ලබා ගැනීමට ඉතිරිව තිබුණේ නැහැ. හේතුව නම් ඔහු දැනුම ආකල්ප බුද්ධිය තුලින් පරිපූර්ණ භාවයට පත්ව තිබීමයි. ඔහුට ලබා ගැනීමට අවශ්‍යව තිබුණේ අමරණීයත්වය පමණයි. එයද අරමුණු කරගෙන ඔහු උග්‍ර තපස් චර්යාවක යෙදෙනවා. දිනක් භාවනා කරන කුමරු දකින්නේ තමන්ගේ මුත්තණුවන් වන පුලස්ති ඍෂිතුමන් තමන් වෙතට පැමිණෙන බවයි. නමුත් ඔහු වෙනදා දකින පෙනුමට වඩා වෙනස් පෙනුමකින් සැරසී සිටියා. ඔහු පැමිණ කුමරුගෙන් අසා සිටින්නේ ඔබ කුමක් සඳහා භාවනා කරන්නෙහිද යන්නයි. මෙවිට කුමරු කියන්නේ ඔහුට අමරණීයත්වය ලබා ගැනීමට අවශ්‍ය බවයි. මෙය ඇසූ ඍෂිතුමා පවසා සිටින්නේ ඔහුට එය ලබා දිය හැකි බවත්, නමුත් ඒ කොන්දේසි කිහිපයකට යටත්ව සිදුවන බවයි. ඒවා නම් දේව, රාක්ෂස සහ අසුරයින්ගෙන් සිදුවන බලපෑම් වලින් ආරක්ෂා කරගත හැකි බවත්, මනුෂ්‍යයන් සහ සත්වයින්ගෙන් සිදුවන බලපෑම් වලින් මිදිය නොහැකි බවත්ය. නමුත් මනුෂ්‍ය සහ සත්ව බලපෑම් ගැන වැඩි තැකීමක් නොකරන කුමරුන් මෙයට කැමති වෙනවා. ඉතින් කතාවට අනුව මේ පැමිණෙන්නේ මහා බ්‍රහ්මයා. මේ කතාව සඳහන් වන්නේ වාල්මීකි නම් කතුවරයා විසින් ලියූ ඉන්දියානුවන් අදටත් විශ්වාස කරන රාමායනය. ඉන්දියානුවන් වර්ෂයක් පාසා රාජ්‍ය අනුග්‍රහය දැතිව සංවිධානය කරන ලබන දුෂේරා උත්සවයේ පැවැත්වීමටද ප්‍රධාන හේතු වී තිබෙන්නේ මෙම කතාවයි. හේතුව නම් රාමායනයේම සඳහන් පරිදි රාවණාහට විෂ ඊතලය යොදා විදින්නේ රාමා විසින් වීමයි. ඔහු මේ කියන ආකාරයට දේව ගෝත්‍රයට අයත් සුරයෙක්. එහිදී රාවණා සත්‍ය වශයෙන්ම මරණයට පත් වුණා නම් ඉහත සඳහන් කළ වරම කඩවීමට ලක් වෙනවා. කෙසේ නමුත් ඔවුන් එහිදී සිදු කරන්නේ රාමායනයේ සඳහන් වන පරිදි රාම රාවණා කතාපෝත නාට්‍යයක් ඇසුරෙන් ප්‍රසිද්ධිය ඉදිරිපත් කිරීමයි. පසුව ඔවුන් රාවණා රජු, සොහොයු රාවණ කුම්භකර්ණ, පුත්‍රයා වන මේඝනාදගේද ප්‍රතිමා ඉදිකර ඒවා ගිනිබත් කරනවා. ඉන්දියානුවන් බහුතරයක් මෙසේ සිදු කරත් රාවණාට වන්දනාමාන සිදු කරන ප්‍රදේශද පිහිටා තිබෙනවා. ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ බිස්රාක් ප්‍රාන්තයේ රාවණා වෙනුවෙන් ඉදිකර ලද ප්‍රධාන කෝවිලක්ද ඒ අතර පවතිනවා. එසේම ආන්ධ්‍රා ප්‍රදේශ, මධ්‍ය ප්‍රදේශ, හිමාචල් ප්‍රදේශ වැනි ප්‍රාන්තවලද යම් යම් ස්ථානවල මෙවැනිම කෝවිල් පිහිටා තිබෙනවා. ඔහුට තිබූ වීරත්වය, විවිධ දැනුම් පද්ධතීන් පිළිබඳව තිබූ අසමසම ඥානය, අසහාය පෞරුෂත්වය මුල් කරගෙන ඔහු හා ඔහුගේ පුත්‍රයා වන මේඝනාදහට වන්දනාමාන කරන බවයි විශ්වාස කරන්නේ. රාවණා රජුහට අමරණීයත්වය ලැබීම පිළිබඳ හෙළි ඉතිහාසයේ සඳහන් වන්නේ මේ ආකාරයෙන්. එනම් අතීතයේ විසූ දේව, නාග වැනි ගෝත්‍ර තුලින්ද තම ප්‍රධාන ප්‍රතිවාදියා වූ රාමා තුලින්ද තමාට තමාගේ ජාතියට සිදුවන විපත වළක්වා ගැනීමට තමාට පළමුව ආරක්ෂාවක් යොදා ගැනීමට සිදුවීමයි. මේ අවස්ථාවේදී රාවණා ගොස් හමුවන්නේ ඔහුගේ මුත්තණුවන් වන පුලස්ති ඍෂිතුමායි. පසුව ඔහුට ඍෂිතුමා විසින් හෙළ පුරාණ වෛද්‍ය වට්ටෝරු සහ මන්ත්‍ර භාවිතා කර අමරණීය විය හැකි තෛලයක් ලබා දුන් බවට පැවසෙනවා. කෙසේ වෙතත් මෙලෙස තෛලයක් නිර්මාණය කිරීමේදී එහි ප්‍රතිවිරුද්ධ ක්‍රියාකාරීත්වයේ සිදුවන තෛලයකුත් ඉබේම නිපදවන බවයි පැවසෙන්නේ. මෙලෙස නිපදවන එම තෛලය සුරක්ෂිතව ගබඩා කර තබා ගැනීමට රාවණා රජු කටයුතු කරනවා. නමුත් මේ රහස පිළිබඳව දන්නා අතර විභීෂණද සිටිනවා. විභීෂණ රාවණා රජතුමාගේ සොහොයුරෙකු වුවත් රාජ්‍ය බලයට ඇති ආශාව නිසා මෙම තෛලයද රැගෙන ගොස් රාමා සමග එකතු වූ බව පැවසෙනවා. දිගු කලක් තිස්සේ ඇවිල යන යුද්ධ හේතුවෙන් තමන්ටත් තම රාජ්‍යයේ වැසියන්ට සිදුවන හානිය පිළිබඳ සිතන රජතුමා කනගාටුවට සහ කලකිරීමට පත්වෙනවා. කෙසේ නමුත් රාවණා රජුගේ පුත්‍රයා වන මේඝනාද විසින් ඉතා ප්‍රබල සටන් සිදුකර රාමාගේ හමුදාවට දැවැන්ත විනාශයක් සිදු කළ බවයි ඉතිහාස ග්‍රන්ථවල තවදුරටත් සඳහන් වන්නේ. තවද මේඝනාද රාමාගේ ප්‍රධාන සෙන්පතියා වන ඉන්ද්‍රජිත්ද මරා දැමූ බව රාමායනයේ සඳහන් කර තිබෙනවා. කෙසේ වෙතත් තවදුරටත් මෙම සටන් ඉදිරියට ගෙන යාමට රජු කැමති වන්නේ නැහැ. ස්වභාව දහමට, පරිසරයට සහ තම ජනතාවට ආදරය කර රජු සටන් නැවැත්වීමට උපායක් තෝරා ගන්නවා. එයනම් තම ස්වරූපයට සමාන රුවක් මවා ගන්නා රජු රාමාගේ විෂ ඊතලයේ තමාට වැදෙල් ලෙස මවාපෑමක් සිදු කරනවා. පසුව මේ සියලු දේ පිළිබඳවම කලකිරීමට පත්වන රජු තපෝවනය නම් ප්‍රදේශයට ගොස් ජීවත් වූ බවයි සඳහන් වෙන්නේ. අදටත් එම ප්‍රදේශයට තපෝරාවනය ලෙස හඳුන්වනවා. මෙම කතාව අදටත් හෙළ ජනප්‍රවාදය තුළ පවතින අප්‍රකට කාරණයක්. දියුණු ශිෂ්ටාචාරයක් බලතණ්හාව නිසා පාවාදීම්, අභ්‍යන්තර අර්බුද ඇතිකිරීමේ විනාශ මුඛයට ඇද දැමීම වර්තමානයේ මෙන්ම අතීතයේද ඉතිහාසයේ ප්‍රතිනිර්මාණය කරමින් සිදු වූ පහත් පෙළේ ක්‍රියාවන්. කුණ්ඩලීනී ශක්තියද අවදි කරගනිමින් වෙනස් සක්වල හා විශ්වයත් සමග ගනුදෙනු කළ ලෝකයේ විවිධ ශිෂ්ටාචාරවල පවා විවිධ අර්ථකථනදී හඳුන්වනු ලැබූ ශ්‍රේෂ්ඨ දසිස් ශ්‍රාවණයන් පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු ඉදිරියේදී කතා කිරීමට අප බලාපොරොත්තු වෙනවා. තවද කුතුහලයේ පිරි අභිරහස් සංසිද්ධීන් සහ විශ්වය පිළිබඳ තොරතුරු සාකච්ඡා කරන අපගේ channel එක subscribe කර නැතිනම් subscribe කර එකතුවන් ලෙස ඔබට ආරාධනය කරනවා.
තවත් මෙවැනි වීඩියෝකින් ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙන අදට සමුගන්නවා. සුබ දවසක්.